දැන් මං හිතන්නේ ඔය YouTube එකේ දාලා තිබුණා මම එක ධර්ම දේශනාවක් කරපු එකක්. ඔය උඩුගම්පල දිහා ගෙදරක මට පාන්සකුලකට ආරාධනා කළා. හොඳේ. ටෙලිෆෝන් කරලා ආරාධනා කළා එන්නද කියලා. මම කිව්වා එන්න එපා. කොහොම හිටහන් මම එන්නම්. කීනමක් ඕනද? 7-9. කීයටද මම පාන්සකුලේ 3ට විතර ගියා. මම කිව්වා මෙහෙ ඔරලෝසුවේ විතර කට්ටක් නැහැ. 3 නම් 3. මං එන්නේ 3ට. ඉතින් නගෝ ඉන්දිගොල්ලේ පිරිවනේ ආඳුරු 6 නමකුත් අරගෙන මං ඒ කාලේ තනියම හිටියේ. මං ඉතින් දැන් ගියා. යනකොට උන් එකෙක්වත් සූදානම්ක් නැහැ. මං හෙව අද නෙමෙයිද මං පාන්සකුලේ. මෙහාට වරෙන් අදද? මේ අද තමයි හාඳුරන්නේ. එතෙ මිනිහ කෝ ලැහත් නැද්ද මොකද? හාඳුනේ වෙලාව බලන්න ගියා. එයි උඹලා දිහා ඔරලෝසුවක් නැද්ද? ඔරලෝසුවක් තියෙනවා. මේ මැරිච් එකාගේ වෙලාව බලන්න ගිහින් තියෙන්නේ. මොකද කිව්වේ උඹලට පාන්සකුලේ දෙන්න එපා කිව්වද ඒ පාර? නෑ පාන්සකුලේ දෙන්න කිව්වලු 4:17ද කොහෙද? මම කෝ බොල දැන් 3යි වෙලාව. දැන් ඉතින් ඉඳගෙන හිටපියකොත් අපේ වෙලාව වෙනකන් පැයකොත් විනාඩි 17ක්. මං අර හාමුදුරු ටික වෑන් එකේ පටවගෙන ආපහු ආවා. ඇවිල්ලා ඊට පස්සේ ඉතුරු ඇත යන්නේ නැති හාමුදුරු 3 විතර මා ඒ 3යි ගියා. යනකොට මෙන්න බොල අලි හිලක් කාරලා බිත්තියේ. මං හැම මෙහෙ වරෙන් මං ගියාට පස්සේ රණ්ඩුවක් වුණාද බලන්න. නෑ රණ්ඩුවක් උනේ නැහැලු. වෙලාව බලවට පස්සේ කොල්ල මැරිච්ච වෙලාව හොඳ නැහැ කියලා බිත්තිය හිල් කරලා බිත්තියෙන් මිනිහ එළියට ගන්න කිව්වලු. බිත්තියෙන් එළියට. දැන් ඉතින් මේ ඕර එකක් කරගනිය කියලා හිටියා වගේ. දැන් ඔන්න අඬනවත් ඇහුණා ගේ ඇතුලේ අපිව දාලා යන්නද හදන්නේ මාත් වෙනෝ කියලා. ඔය එකෙක්වත් යන්නේ නැහැ බොලෝ කිව්වට බොරුවට. කමන්නේ ඔන්න දැන් එනවා අර පැත්තෙන් දොරෙන් කාපට් එකකුත් අරගෙන ස්ටෑන්ඩ් එකක් අරගෙන දැන් පෙට්ටිය ගන්න හදන්නේ කොහෙන්ද? හිලෙන්. අරුන් එනවා කාපට් එකයි අරවත් එකයි අර මම කොහෙද එන්නේ තොපි? ඇයි දැන් හාමුදුරනේ මිනිහ ගන්න හදන්නේ? කොහෙන්ද ගන්නෙ? හිලෙන්. මම කව පළ ගෙට ගිහින් තොපි පැණිපිය හිලෙන්. ඕවා සේරම එළියට ගන්න ඕන හිලෙන්. අරුන් පැන්නේවම. ඔයගොල්ලන්ට හිතාගත්ත හැකිනේ මගේ හැටි. මට පවුත් කියලා හිතුණා. ස්ටෑන්ඩ් එකත් අද කරගෙන කාපට් එකත් අරගෙන පැන්නේවුවා. මම කිව්වා ගේ ඇතුළේ ඉන්නේ එකෙක් එන්න එපා එළියට හිලෙන් ඇරෙන්න. මිනිහ ගත්තට පස්සේ හිලෙන් වරෙව් තොපට හොඳ නැහැ. දැන් මං කිව්වේ මිනිසුන්ගේ තියෙන අන්ධ භක්තිය කියන එක මලාට පස්සේ කොහොමද බල වෙලාවල් හදන්නේ මැරිච් එකාගේ? තේරෙනවද මං කියන එක? උපන් වෙලාවත් අපි හැදුවට හරියට හදන්න බෑ. අපි මේ මව් ගැබට එන වෙලාව තමයි උපදින වෙලාව. තේරෙනවද මම කියන්නේ? කලල රූපේට පංච උපාදානස්කන්ධේ පෙරබමින් වෙලා රින්ගන්න යම් වෙලාවක්ද ඒ වෙලාව බලන් ඉඳලා අල්ලන්න පුළුවන් జగතෙක් ඉන්නවද? හැබැයි විශ්වයට සම්බන්ධ වෙන මව් ගැබෙන් එන වෙලාව ඒත් දැන් හොඳ නැකතක් කියලා කිව්වොත් එහෙම සීසර කළ හරි ගන්නෙ නැද්ද? සීසර කළ ගත්තොත් හොඳ වෙලාවට දැන් හොඳ වෙලාවට ඔන්න බබා ඉපදුනේ කියලා එතකොට පවුලට හරියයිද? තිබ්බට වඩා නැස්පැත්තිය. ඒ නිසා මෝඩකම් කරන්න එපා. මගෙන් ওই වෙලාවල් බලවනේ හරි නැකත් හරි පරණ මිනිස්සුකවත් තෙල් පැණි නැත්තම් කැවුම්ද පංචම්බක්. එහෙම කිව්වනේ අපි ගංගොඩවල අපි ගමේ ගොඩේ කතා කරමු අමතක වෙලා යනවා ඒවා. ඒ භාෂාව අමතක වෙලා යනවා අපිට. අපි සරලව කතා කරන්නේ ඒකයි මේ. ඉතින් ඒ නිසා මම පින්නොත්නි කළ යුතු දේවල් පැත්තකට යනවා නොකළ යුතු දේවල්. ඉතින් දැන් මිනිහ ගත්තා කියනකො ඒ ඇසේ මිදුලේ ඉඩක් නැහැ. හොඳේ. පෙට්ටියේ ඒ පාර හරවනවා. හරයක් හැරෙව්වා මගේ ඔළුව ඇතුළ මම පස්සට වුණා. ආයේ මම මොකද බලුව කරකවන්නේ තියපිය. දැන් කාපට් එක දාලා ස්ටෑන්ඩ් එක දාලා මේ මු පෙට්ටිය කරකවනවා. අපේ හදන්නේ ඔළුව තීච්ච පැත්ත හොයාගන්න බෑ. මං ඇහුවා අම්මපෑයි බං දැන් අරලා බලපන් ඔළුව තියෙන ගොවි පැත්තට කියලා. මං අහුවා මොකද ඒ කරකවන්නේ? නැත්තම් ආපහු වෙනවා හඳුරන්නේ. නැත්තම් ආපහු වෙනවා. ඉතින් බලන්න මම මේ කියන කාර ඉතින් බොල දැන් කසිප්පුකාරයෝ ඉන්නවා. උන් අගේට බාර් එකේ ඉඳලා කැරක් ඉඳලා එන්නේ නැද්ද? රවුම් කීයක් කැරකෙනවද නැද්ද? ඉතින් ඒ නිසා මිනිහ තුන් සැරයක් කැරකෙව්වා කියලා උට එනවා නම් එන්න බැරිද? මම හොල්මන් ඔගොල්ලෝ පිළිගන්නේ නැහැ කිව්ව හින්දා හොල්මන් නැහැ කිව්ව හින්දා මේ කියන්නේ. ඉතින් මේ අන්ධ භක්තියටයි කටයුතු කරන්නේ නැතුව කළ යුතු දේ මොකද්ද කියලා හිතලා අපි සම්පූර්ණ කරනවා නම් මේ වගේ ගරුසාර පින්කම් එච්චරමයි කරන්න ඕන. දිනකට වඩා මගේ මල කඳ තබනු එපා. අඟහරු සිකුරු දින ගැන සලකන්න එපා. මිනියේ වතාවත් වෙනුවෙන් නැකත් එපා. රටටම හඬ නගා මලගම කියනු එපා.
පහුගිය දවසට මම බණකට ගිහින් එන ගමන් මම බණට යනකොට කිව්වා මෙහෙමයි අපේ අම්මා මලා මම කොහමද නියමිත දවසට නම් එන්න වෙන්නේ නැහැ කොහොමදවත් අපේ වැඩසටහන එදාට මම එන ගමන් එන්නම් පුතා කියලා මම දැන් ගියා. මම එනකොට ඇති 11 මාට විතර වගේ. ඉතින් දැන් මේ 4ට විතර වගේ මලයි කිව්වේ. මම එහෙම මිනිහ අපේ හරිනේ 12 පහු වෙනකන් ගේන්න හොඳ නැහැ කිව්වා. මම කිව්වා එහෙනම් ඉතින් මට එන්න වෙන්නේ නැහැ. මම 12 වෙනකන් දැන් ඉඳී හිටන් කොයිලියේ. දැන් මිනිසුන්ගේ වගේ අන්ධ විශ්වාස තියනවද නැද්ද? අඟහරවතර මිනි වලලන්න හොඳ නැහැ කියලා මිනිස්සු හිතනවද නැද්ද? මේක කොහෙන් ආපුවාද? Hindu ආගමෙන් අපිට ගෙන ආපු අන්ධ භක්ති. අපි අරන් තියන්නේ හොඳ ඒවානේ කොහොම දේවල් අරන් තියන්නේ අපේ උන්ට තරම් පිස්සු. දැන් මේ සති ගණන් ජාඩි දාගෙන මිනි තියනවද නැද්ද? ඇත්තටම රටේ ඉන්න දරුවෝ එනකන් උන්ට වීසා ගන්න බැරි වුණා ටිකට් ගන්න බැරි වුණා මොකද්ද කිය මේ දවස් 5-6 මිනි තියා ගන්නවා ගෙවල් වල. ඉතින් දැන් එක මල ගෙදරක තිබුණා බැනර් එකක් ගහලා මිය ගියේ ඔබ නොවේ මිය ගියේ අපයි. මං හිතන්නේ ගේ වටේ ඉන්නේ හොඳ කොද ගහලා තියෙන්නේ. ගේ වටේ අම්මපා දවස් දෙදොහකට වඩා මිනිය තියා ගන්නවා නම් බැනර් ටිකක් හරි ගස්සලා තියලා කොළවල ලියලා ගහුවක් කමන්නේ මිය ගියේ උඹ නොවේ මිය ගියේ අපයි කියලා. ඇයි වටේ ඉන්නේ නේනම් පණ යන්නේ. ඇයි මේ එන හැත්තට බත් අම්බලා තේ හදලා ඉස්ලාම් මිනිසුන්ගේ මිනි දවස් කීයක් තියා ගන්නද පුතේ? උදේ මැරුණ හැන්දෑ ඉවරයි. උන්ගේ සිකුරාද කතාවකුත් නැහැ, අඟහරුද කතාවකුත් නැහැ. උන්ට පිස්සු නැති හින්දා තමයි උන් ෂෝක් එකට ඔය දැන් අපිට දෙන්නේ ප්‍රහාරය. මම ඒකට ඕන කරන ලිපි ද්‍රව්‍ය ගොඩක් එකතු කරගෙන තියෙනවා. කාලේ තමයි ප්‍රශ්නේ 8යි කාලා ඉන වෙලාව. නිමකල වහා ගෙට ගන්නු මගේ මිනිය කපා මහරය 12 ගත වන තුරු ඉන්න එපා. ඈතින් බලනු මිනියට ලං වෙන්න එපා. මලකඳ සුවඳ විලවුන් ගල්වන්න එපා. මලකඳ ළඟින් විදුලිය දල්වන්න එපා. පොල් තෙල් පහන අමතක කරලන්න එපා. සරලම පෙට්ටියක් මිස වියදමක් එපා. විදුලිය අවන්නේ ළඟ කරකවනු එපා. ෆෑන් දෙකකුත් දාලා මිනියට මම හිතේ දාඩිය දානවට වෙන්නේ නැති. අත්මේ සරම දාලානේ. දැන් ෆෑන් එකකුත් දාලා අඬ ගෑනු අම්මා කියලා කට අරපු ගමන් විස බීජ ඔක්කොම කෙලින් කටේ බඩ ඇතුලේ. කටින් බඩ ඇතුලට. ඒ වගේ ඇත්තටම මේ සරල විඥානය කියලා එකක් තියෙනනේ මිනිස්සුන්ට. ඒ සරල විඥානේ නැති ඊළඟට මේක තොරණක් වාගේ බල්බ් දාලා විකාර කරන්න එපා. පරණ අපේ ගෙවල් වල පුටු දෙකක් තිබ්බා. පීරිසියක් තිබ්බා. පොල් තෙල් පහන් දෙකක් දැල්ලුවා එච්චරයි. දැන් අද නිකන් 12 මහ පහනක් අයිනෙන් දැල්වලා නැත්නම් කුකුල පහනක්. ඒකේ පහන් දැල්ලා ඇත නැත. අලි ග්ලෝබ් දෙකක් දාලා විදුලි ආලෝකයේ ගොඩක් ළඟින් දැම්මම විස බීජ ඇවිස්සෙනවා. විස බීජ ඇවිස්සෙනවා. මිනිස්සුන්ට ලෙඩ පරණ ගෙවල් වල මිනිහක් ඉස්සුවාම දවස් 7ක් යනකම් දොර දැනල වහන්නේ. ඒයි විස බීජ එළියට යන්න ඕන හින්දා. අපේ මිනිස්සු දොරවල් අරගෙන ඉන්නවා මේ ලෝකේ දැන් තේරුමක් දන්නේ. ඔය ටික මං කිව්වේ නිකන් වතාවක් ගැන. යකඩු බණ කියන්න වෙලාවක් නැහැ නේද කොට. තව චූට්ටක් මේකට මේකතු කරන්න. එතකොට රවුම් වෙලා එකතු වෙනවනේ, ඉතුරු වෙනවනේ. දැන් මේ 7 දවසට හරි 3 මාසෙට හරි මිය ගියායි සිහිපත් කරලා කියන බණවලට කියන්නේ නමක් කියනවා. දැන් මේ බණ නිකම් බණක් නෙමෙයි. මේ බණට නමක් තියෙනවා. මේ බණට කියන නම මතක බණ. මොකද්ද? මතක බණ. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මතක බණ කියන එකේ තේරුම මොකද්ද? වැටහෙන හැටියට කියන්න. තේරෙන හැටියට කියන්න. වැරදින එකක් ඕන එකක් වැරදිච්චාවේ. ඔබතුමිට මොකද හිතෙන්නේ? මතක බණ කියන්නේ මොකද්ද? මැරිච් එක මතක් කරලා කියන බණ, ಗುಣ මතක් කරලා කියන බණ, මතක බණයි හොඳයි. තව ඊට වඩා වෙනත් තේරුම් මොන හරි එනා ඉන්නවද? එන මම මෙහෙම කියන්නම්. කාලේ ඩිංගක් කෙටි කරගන්න ඕන හින්දා දැන් මගේ ධර්මදේශනාවේ මාතෘකාව තමයි හැම බුදු බණ පදයකම තේරුම් දෙකක් තියෙනවා. හැම සිංහල පදයකම තේරුම් දෙකක් තියෙනවා. සමහර පදවල සිංහල තේරුම ගන්න නම් පද විසන්ධි කරන්න ඕන. පාලි භාෂාවේ උනත් දැන් මම පින්නතුල නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වාක්‍යවත් මම උගන්වන්න ඕන කියලා කල්පනා කළේ මෙතනම තමයි සතර මාර්ග සතර ඵල නිවන ඔක්කොම තියෙන මේ නමස්කාර පාඨේ.
අපි নমස්කාර පාටි කියන්නේ ඇයි කියලා තියා මේ අත් දෙක නල්ලට ගන්න ඇයි කියලාවත් අපි දන්නේ නැති જાතියන්නේ. නමුත් ඉස්ලාමය බලන්නකෝ ඒගොල්ලන්ගේ ආගම අදහනකොට තියෙන පිළිවෙල අර ඔක්කොම දාස් ගාණක් ඉන්නවනම් සියලු දෙනාම එකව රොළුපාත් කරනවානේ. කිතුරු වැතිමතුලා කුරුස සලකුණු හදා ගන්නවානේ. ඇයි කියලා ඇහුවොත් ඒගොල්ලන්ගේ තියෙන අය සංකේත වලට තේරුමක්. බෞද්ධයන්ගෙන් ඇහුවොත් අත් දෙක කටපල්ලේ තියාගෙන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනවා මිසක් මේ අත් දෙක නල්ලට ගන්නයි කියලාවත් අවබෝධයක් නැහැනේ. මේ ටික කියලා දෙන්න මම මේ පොත ගැහුවෙම බෞද්ධයා අනිවාර්යයෙන්ම දැනගත යුතු වත්පිළිවෙත්. මේ පොතේ නම. මේකේ තියෙනවා নমස්කාරය කියන එක පටන් ගත්තේ කොහොමද? নমස්කාරය කියන වචනේ নমස්කාරේ පටන් ගත්තේ කවුද? নমස්කාරය කියනගේ අර්ථය මොකද්ද? බෞද්ධ හැටියට අපි ඇත්තටම දන්නේ නැහැ. මෙන්න මේ දැනුවත් බව ලබා දෙන එක මේ ධර්මදේශකයන් වහන්සේගේ යුතුයකම. සතිපට්ඨානයෙන් හේතුඵල ධර්මයෙන් චතුරාර්ය සත්‍ය න්‍යායෙන් බණ කියනට වඩා මෙතනින් තමයි බණ පටන් ගන්න ඕන තැන. මේ විදිහට කියලා දුන්නොත් සම්මාදිට්ඨිය පටන් ගන්නවා. සම්මාදිට්ඨිය පටන් ගන්නවා. අපිට සම්මාදිට්ඨිය නැහැ. ඉතින් මම ඊටාම කෙටියෙන් කියලා දෙන්නම් පින්වත් ඔබට ඔබත් එක්ක තේරුම් කරගන්න උත්සාහ කරන්නම්. මතක කියන වචනය විසන්ධි කරගත්තාම තමයි හරි තේරුම එන්නේ. මතක කියනකොට අකුරු කීයක් තියෙනවද? 3යි නේද? ඒකෙන් දෙකක් මුලට දාලා එකක් අගට දාලා කියන්න බලන්න. අකුරු දෙකක් මුල මත ධන ලකුණ ක අන්න විසන්ධිය. මත ක. දැන් ඔන්න ඔයාලා මට තේරුම කියලා දෙන්න ඕන මත කියන එකේ තේරුම. ඒක තේරුම් කරන්න මම පොඩි උපක්‍රමයක් යොදන්නම්කෝ. එතකොට ඔයගොල්ලෝන් ටක් ගාලා අල්ලගෙන මට කියන්න ඕන තේරුම. දැන් අපි එක එක නිදා ගන්න ක්‍රම තියෙනවානේ. දැන් සමහරු වකුටු වල නිදා ගන්නවා ගෙම්බෝ වාගේ. ඒකට කියනවා මණ්ඩූක සෙයියෝ. එතකොට සමහර අය අත් දෙක දිගලා කකුල් දෙකත් විසි කරලා කටත් අරගෙන නිදා ගන්නවා. පෙරේතයා ගැහුවාගේ බුද්ධිමං උඹ පෙරේත සෙයියෝ. ඒකට කියනවා පෙරේත සෙයියෝ කියලා. ඒක සමහර අය බල්ලෝ වගේ නිදා ගන්න. ඒකට කියනවා සුනක සෙයියෝ. දැන් බුදුහාමුදුරුවෝ සතපෙන්න කොහොමද හැබැයි? ඔව්. සීහ සෙයියා ඒකේ නියම වචනේ. සිංහ සෙයියා කියලා තමයි අපි භාවිතාවේ තියෙන්නේ. සිංහයා නිදා ගන්න හැටි ඔය සත්තු අතර ගියාම තමයි වලා ගන්නකොට බුදුහාමුදුරුවන්ගේ එකම සතපෙන පිළිවෙලක මන්නන් දැකලා නැහැ. සිංහයා නිදාගෙන ඉන්නවා වගේ බුදුහාමුදුරුවෝ සතපිලා ඉන්නවා. ඔය සිංහයා නිදාගෙන හැටි බලන්නම් බාර් එක ළඟට යනකොට බාර් එකේ අර පින්තූරයක් ගහලා තියෙනවා ඕම් ඔහම ඉන්නවා සිංහයා. එතන අපි සිංහ වංශය ඔබ කියලා ගහලා තින්නේ. බොන්නේ නැති මිනිහා බලු වංශය කියලානේ කියන්නේ. දැන් පාටි එකකට ගිහිල්ලා අපේ මිනිහේ විවේ නැත්තම් දෙක උඹ ගෑණියද බං? හැබැයි දැන් අහන්නේ නැහැ මොකද ගෑනුත් බොනවනේ. එහෙනම් අහන්නේ නැහැ. ඉස්සර අහනවා එහෙම. ඉතින් ඒ නිසා ඒක නැත් කියලා දෙන්න ඕන ඇත්තටම ඒකේ ආදීනව ඩිංගක් කියලා දෙන්නම් වචනකින් දෙකකින් පංච ಜಾති සතං යක්කෝ පංච ಜಾති සතං සුනෝ උම්මත්තක අනත්තාච සුරාපානස්ස දෝෂක. අපි මෙහි බැනර දානවා නිවන් සැප ලැබෙව කියලා නම්බර එකේ කසිප්පුකාරයා මාලේ පංච ಜಾති සතං යක්කෝ වූ ආත්ම 500ක් යක්ෂයෝනිය උපදිනවා. මනුස්ස ජීවිත වලින් මනුස්ස ජීවිත ගත්තොත් එහෙම අපිට අවුරුදු 120 100යි කියලා හිතමු 100 ඒවා 10000ක් 20000ක් විතර යනවා එක ආත්ම භාවයක් ඉවර කරන්න යක්ෂයෙකුගේ. ඒ තරම් සියුම් ශරීරවලට ආයුෂ දීර්ඝයි. පංච ಜಾති සතං යක්කෝ ඒ ආත්ම 500 ඉවරනහම බල්ල වෙලා උපදිනවා පංච ಜಾති සතං සුනෝ උම්මත්තක අනත්තාට ඊට පස්සේ මනුෂ්‍යාත්ම භාවය ලැබුණොත් උපතින්ම මන්ද මානසික වෙලා උපදිනවා. ඔය මන්ද බුද්ධික දරුවෝ උපදින්නේ නිකන් නෙමෙයි. ඇවැස්ස නැහැ කපටම නෙමෙයි. මන්ද බුද්ධික වෙලා උපදින්නේ. මත්පැන් බීමේ ආදීනව ආත්ම භව ගණනාවක් සංසාරේ විඳලා අන්තිමට ඒකේ විපාකය අවසන් කරන්නේ. ඒ නිසා තමයි සමහරට වන්න හොඳ ධනවත් මව්පියන්ට දාව ඒ වගේ දරුවෝ උපදිනවා. ඒර පාප කර්ම ඉවර කරන්න ඒගොල්ලෝ පින් දෙනවනේ එතකොට. ඒගොල්ලෝ සැප විපාකත් විඳින්න පුළුවන් නේ. ඉතින් සමහරට මේ සුව ඇති මිනිස්සු මහ ධන ඇති මිනිස්සු කොච්චර මත්පැන් බීලා මිනිස්සු ජීවිත විනාශ කරගන්නවද? ඒ ගැන කතා කරන්න මට පැය ගානක අත්දැකීම් සාධක තියෙනවා පින්වත්නි වෙලාව නෙමෙයි. මම මත කියන වචනේට උන දැන් තව එකක් වෙන සමහරව නිදා ගන්න මෙන්න මෙහෙම. ඒකට කියනවා
මල කඳ වගේ නිදා ගන්නවා. මැරිච්ච එක්කෙනා වගේ නිදා ගන්නවා. දැන් ඔන්න මම මත කියන අකුරු දෙකේ තේරුම ගන්නවා නම් ගන්න හංගලා මේක ඇතුලේ කිව්වා. මත කියන්නේ මොකක්ද කාටද? මිය ගියේ එක්කෙනා කියන තේරුම. මත කියන්නේ මලා මිය ගියේ එක්කෙනා. ක කියන්නේ ක්‍රියාශක්තිය. මිය ගියේ එක්කෙනාට ක්‍රියාශක්තිය දෙන බණ මතක බණයි. ಗುಣ මතක් කරලා කියන බණ තමයි. මම කියවනේ මියගේ ඥාතියන් 95% සුවපත් වෙලා නැහැ කියලා. එහෙනම් මියගේ ඥාතියට ක්‍රියාශක්තිය දෙන්න අවශ්‍ය ආධ්‍යාත්මික බලය චිත්ත තරංග බණෙන් උපදවා ගන්න gedara සමත් වෙලා නැති නිසා. ඇවිල්ලා ඉන්නගෙන් ඒකට ශක්තියක් දායකත්වයක් ලැබිලා නැති නිසා. බණ ගෙදරකට එන්නේ කොහොම බලන්න හුඟක් මිනිස්සු වෙන්නේ පහට විතර ඇවිල්ලා කියනවා යන්නම් ඈ මං බබාට බේත් අරගෙන ගියා ඒක මං ආවේ අනේ මේ කොත්තමල්ලිත් ලිපේ තියලා ආවේ යන්නම් ඈ කිව්වා සීනිතේ කොළ දුන්නා ගියා. සමහර වෙලාවෙ මලයිලව සීනිතේ කොළමයි ගේන්නේ බණ ගෙවල් වලට මොන එහෙකට ඕක එල්ලකට එනවද මන්දා. අද ගෙනල්ලා නම් දීලා ඵලයල්ලා. ආයි ජීවිතේට ගේන්න එපා මල ගෙදරකට යනකොට. එදන ඔය යන ගමන් කඩේට ගිහිල්ලා මේ යන ගමන් කියලා මේ සීනිතේ කොළත් තරයි යන්නේ එන අයට තේ දෙන්න බැරි. උන් ඇවිල්ලා ඉන්නේ බත් ගිලලා යන්න. දැන් ඉතින් හෙට උදේ ඉඳලා කඩයක් හොයපන් කොයි ළඟට. ඇයි මේ සීනිතේ කොළ දෙන්නේ? අද ගෙනාවද? දැන් නම් ගෙනාවා ජීවි කියන්නේ නැහැ ගෙනාවා කියලා. ගේන්න තිසුවරකට. ඒ නිසා බණ ගෙදරකට ආරාධනා කරනකොට ඒකක් ඩිංග පුරුදු වෙලා අහන්න ඕන මේ හෙට දාන්න කීනමක් එනවද? කීනමක් වඩිනවද? හත් තමයි කියමුකෝ. මේ අර බිග් රේසර් තියනව නේද? දැන් ඉස්සර වගේ දැලිපිහින් කෙස්කින් ඉන්නේ නේද අපි? බිග් රේසර් හතක් අරන් යන්න පෙනුම නැතුවට කමන්නේ. සබන් කැට හතක් අරන් යන්න එච්චර එපා. කල් වේලේ ඇතුව බණකට ආරාධනා කරන්න ලැබුණොත් එහෙම ඔයගොල්ලෝ තේරුම් ගන්න දැන් අපි බුදුන් වදින පත්කඩ තියෙනවානේ. දැන් ඉඳුල්කඩ කියලා හිතමු දැන් මේ වගේ ලේන්සු හතක් ගෙනියන්න. මේ වගේ ලේන්සු හතක් දානවා දන්න එලා ගන්න. මේක නම් මට මේ නිකන් හම්බෙච්ච ලේන්සුවක්. ඉඳුල්කඩ ටිකක් මෙන්න මේ ප්‍රමාණය රෙදි කැලි ටිකක් අරගෙන මහන්න කෝටියක් විතර යනව නෙමෙයිනේ. හිත කරන්න අවබෝධයෙන් පින්කම් කරන්න හරි වටිනවා. ඊළඟට අපි බුදුන් වදින පත්කඩ පින්නතල දැකලා තියෙනව නේද? අර ඔහම උලට හිටින්න. එහෙම පත්කඩ තියෙන්නේ. ඔය මොකද්ද රෙසින් නේද කියන්නේ රෙදි වලට. ඒ කෑල්ලක් අරගෙන දානයක් දෙනකොට පින්වත්නි තුවාම දෙන්න එපා. උන්ගේ හිතේ අපි මුණ පිහින්නේ නැහැ කියලා ජීවිතේට. තුවාමයි දෙන්නේ. සබංගාපිය නාපිය පියපිය. තියනේවමයි දෙන්නේ. ඉතින් නැති දෙයක් දෙන්න හිතන්නකෝ. දැන් ඉස්සර මේ 7 දවසේ 3 මාස ගෙදරක ඉදලක් කොස්සක්. ඒකත් පා විශේෂයෙන් කියනවනේ මේ පින් දෙනකොට. ඉදල කොස්ස පැදුර කොට අමතක කරන්න මෙපා. ඒ 4 පූජා කරන්න ඕන. 7 දවසේ 3 මාස විතරක් නෙවෙයි නිකන් දානයක් දෙනකොටත් ඒක පුරුදු කරන්න පූජා කරන්න පන්සලකට. හරි ප්‍රයෝජනයි. සම්මජ්ජනී සතම් පුඤ්ඤං සහස්‍රම අපිලිම්පනේ කප්පානි සතසහස්සානි දුග්ගතින්සෝ නගස්සති. කල්ප 10000 ගාණක් ගියා දුගතියක උපදින්නේ නැහැ කියනවා පින්වත්නි. එක වතාවක් අතු ගන්නට එක ඉදලක් මුසුන්නක් පූජා කළොත් ලොකු වියදමක් නෙමෙයි. නමුත් ආනිසංසය කොච්චරද කියලා බලන්න අවශ්‍ය දේවල් හරියට තියෙනවා. දැන් මිනිස්සු වටාපත්ම පූජා කරනවා. මක් කරන්නද වටාපත් මෙච්චර? ඊළඟට අහන්න අඩුපාඩු මොනවද කියලා. අපේ මහත්තයත් අපේ නෝන මහත්මියත් දෙන්න ගොඩාක් කතා කළා. මොනවද පිරිකරට පූජා කරන්නේ? දැන් මට පෙරවන්න පුළුවන් විදිහට පිරිකරක් කියලා සකස් කරලා තියෙන්නේ මේ බණට පූජා කරන්න. නැත්තම් මං ඒකාන්තේ යන ගමන් විකුණලා යනවමයි. ඒ ඉතින් මක් කරන්නද? දැන් ඒගොල්ලන්ට හිතෙනවා දීලා ඊට පස්සේ වැටයිසෙන් බලාගෙන ඕව විකුණනවා ඕයි. මං ගහන විකුණන්නද කන්නද ඕයි? නැද්ද? මේ අවුරුද්දකට සිවුරු කබල් 3ක් තිබ්බහම ඇති. ප්‍රදර්ශනයේ නෙවෙයි කෝකැන්දත් එක වගේනේ. ඉතින් ඒ නිසා අවශ්‍ය දේ කොච්චර තියෙනවද හිතලා කරනවනම්. ඒ නිසා එකම දේ දෙන්න එපා පින්වත්නි. එකම දේ බණ ගෙදරකට එනකොට ගෙනියන්න එපා. ප්‍රයෝජනවත් දෙයක් කරන්න.